නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, ඔබ සියලු දෙනා අද පුන් පොහොය දවසේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පරිදි උපෝසථ අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා තමන්ගේ ජීවිතයට අද දවසේ පුරාවටම බලාපොරොත්තු වෙන්නේ කුසල් දහම් සිද්ධ කරගන්න. මේකට හේතුව තමයි අපි හැම දෙනෙක්ම බෞද්ධ විදිහට විශ්වාස කරනවා අපේ ජීවිතයට මේ ලෝකයේ වගේම මරණින් මත්තෙත් යම්කිසි ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පුරුදු කිරීම තුලින් කියලා. ඒ නිසා තමයි ඔබේ සියලු කටයුතු පසකලා අද ඔබ මේ විහාරස්ථානයට පැමිණිලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මය පුරුදු කරන්න මහන්සි ගන්න. ඒකේ පරමාර්ථය අරමුණ තමයි මේ ජීවිතේ යම් කිසි ආරක්ෂාවක් රැකවරණයක් ළඟා කර ගැනීම සඳහාත් ප්‍රධාන වශයෙන් මරණයෙන් පසුව පරලෝක ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මූලික අරමුණ තමයි මේ සත්වයාව දුකින් නිදහස් කිරීම. මේක ඔබ දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ යම් කිසි දුෂ්කර කටයුත්තක් තිබෙනවා නම්, අමාරු කටයුත්තක් තිබෙනවා නම්, ඒ සියලු කටයුතු අතර ඉහළින්ම තියෙන්නේ අමාරුම වැඩේ තමයි උන්වහන්සේ දේශනා කරන්නට යෙදුණු මාර්ගය පුරුදු කරන එක. හැබැයි බුදුරහාමුදුරු දේශනා කළා ඒක දියුණු කිරීමකින් තොරව අපිට මේ ජීවිතේ විඳින්න තිබෙන ඉස්සරහට එන්න තියෙන ඒ සියලු කරදර වලින් මගහැරීමට වෙන විකල්ප මාර්ගයක් නැහැ. උන්වහන්සේ අවබෝධ කළා මේ මනුස්ස ජීවිතයේ තිබෙන එක අංගයක් තමයි දුක කියන දේ. මේ ජීවිතයේ එක කොටසක්. ඒක ස්වභාවික දෙයක්. මනුස්සෙක් විදිහට මේ ලෝකේ ඉපදුනාට පස්සේ සත්වෙක් විදිහට මේ සංසාර ගමන යනකොට ඒ සත්වයාට සැප වගේම දුක කියන දෙයක් ලැබෙනවා. ඒක විවිධාකාරයෙන් ලැබෙනවා. ඒකට අපි කවුද? අපි කොහෙද ඉන්නේ? අපි ජාති ආගම කිසි දෙයක් අදාළ නැහැ. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ධර්මයේ පුරුදු කිරීම තුළින් මිනිස්සෙකුට ආරක්ෂාව රැකවරණය සැලසෙනවා. ඒ ආරක්ෂාව රැකවරණය සැලසෙන්නේ ජීවිතයේ තිබෙන ස්වභාවික දුකින් ආරක්ෂා වෙන්න පුළුවන් වෙනවා. ඒ දුක අපි හඳුන්වනවා වචන තුනකින්. ඒ තමයි ජාති, ජරා, මරණ කියන එක. මේක අපිට තමන්ගේ ජීවිතයට සිද්ධ වෙනකන් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඉපදීම කියන දේ අපි සතුටක් විදිහට දකිනවා. හැබැයි ලෙඩවීම, වයසට යාම, මරණය, මේ කාරණා තුන තමන්ට හෝ තමන් ආදරය කරන අයට ලං වෙනකොට, සිද්ධ වෙනකොට අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා මේකට ආර්ය සත්‍යයක් කියලා. ආර්ය කියන වචනේ තේරුම මේක වෙනස් කරන්න බෑ. මේ ලෝකේ සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න පුළුවන්. විවිධ ක්‍රියාකාරකම් මත. වෙනස් කරන්න බැරි දේවල් තිබෙනවා. ඒ තමයි ලෙඩවීම, වයසට යාම, මරණය කියන මේ කාරණා වෙනස් කරන්න බෑ. මේවා ජීවිතයේ අංගයක්. මෙන්න මේ කාරණාවලට විසඳුමක් විදිහට උන්වහන්සේ අවුරුදු 45ක් ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. ඒ ධර්මයේ යම් කෙනෙක් පුරුදු කරනවා නම්, පුරුදු කළා නම්, අනාගතයේ යම් කිසි දවසක පුරුදු කරනවා නම් බුදුරජාණන් වහන්සේ අප වුණා ඒ කෙනාට මේ සිද්ධ වෙන කරදර වලින් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒකට අපි කියනවා නිවන කියලා.
සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලින් නිදහස් වීම. මුලින් සඳහන් කළ ආකාරයට ඒක හරි අමාරුයි. හැබැයි වෙන විකල්පෙකුත් නැහැ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න තිබුණු ධර්මය මනාකොට ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා ඉගෙනගත්තු දේ ඔබේ ජීවිතයට හැකි ආකාරයෙන් ලං කරගන්න. ඒ ලං කර ගැනීම පිණිස උපකාර වන සූත්‍රයක් තමයි අපි අද කතා කරන්නේ. මේ සූත්‍රේ නම ධම්ම විහාරී සූත්‍රය. මේ සිංහල තේරුම තමයි ධර්මයට අනුව ජීවත් වීම කියන දේ. දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. ධම්ම විහාරේති බන්තේ උච්චති කිත්තාවතානුකෝ බන්තේ බික්ඛු ධම්ම විහාරී හෝති. ස්වාමීනි, මේ ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට අනුව ජීවත් වෙනවා කියනවා කොහොමද කෙනෙක් හෝ භික්ෂුවක් ධර්ම විහාරී එහෙම නැත්නම් ධර්මයට අනුව ජීවත් වෙන්නේ? අපිට විවිධ අර්ථකථන තියෙනවා අපි ධර්මයේ පුරුදු කරනවා කියලා නේද? අපි පන්සල් යනකොට අපි හිතනවා එයා ධර්මයට අනුව ජීවත් වෙන කෙනෙක් කියලා. අපි සිල් රකින්නකොට අපි හිතනවා එයා ධර්මානුකූලව ජීවත් වෙන කෙනෙක් කියලා. කෙනෙකුට යම් කිසි දැනුමක් තිබෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන එයාට හොඳ මතකයක් තියෙනකොට අපි හිතනවා එයා ධර්මයේ පුරුදු කරන කෙනෙක් කියලා. තව කෙනෙක් බොහොම චතුර විදිහට ධර්මයේ දේශනා කරනකොට අපි හිතනවා එයා ධර්මයේ පුරුදු කරනවා කියලා. අපිට විවිධ අර්ථකථන තියෙනවා මේ ධර්මයේ පුරුදු කිරීම ගැන. ඉතින් අර භික්ෂුවටත් මේක ප්‍රශ්නයක් කළා. භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද කෙනෙක් ධර්මයට අනුව ජීවත් වෙන්නේ කියලා. උත්තර බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දෙනවා. මේකද බුදුරජාණන් වහන්සේ පුද්ගලයන් 5 දෙනෙක් ගැන විස්තර කරනවා. බොහොඳට අහලා මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉද බික්ඛවේ බික්ඛු ධම්මං පරියාපුනාති. ධම්ම කියලා කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට. උන්වහන්සේ අවුරුදු 45ක් අවබෝධ කරපු ධර්මය දේශනා කළා. බුදුහාමුදුරුවෝ මේ ධර්මය කොටස් 9කට බෙදුවා. ඒ තමයි සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතං උදානං ඉතිඋත්තකං ජාතකං අබ්බූත ධම්මං වේදන්න. ඔය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. ඒ ධර්මය කොටස් 9කින් යුක්තයි. පළවෙනි එක තමයි සූත්‍ර. සූත්‍ර ඔබ දන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර. දැන් මේ අපි කතා කරන්නේ සූත්‍රය. ඊගාව කොටසට කියනවා ගෙය්‍ය කියලා. ගෙය්‍ය කියලා කියන්නේ ගාථා ස්වරූපයෙන්, ගායනා ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. සංයුත්ත නිකායේ තිබෙන සගත වර්ගයට අයිති සූත්‍ර මේ ගණයට අයත්. සමහර තැන්වල බුදුහාමුදුරුවන්ගෙන් දෙවිවරු ඇවිල්ලා අහනවා ස්වාමීනි මොකක් පුරුදු කරොත්ද හොඳ සැප ලැබෙන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මයේ පුරුදු කරොත් සැප ලැබෙනවා කියලා. ඒ වගේම මේ මිනිස්සුන්ට තිබෙන වටිනාම ධනය මොකක්ද කියලා අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පඤ්ඤා නරාණං රතනං කියලා. ඔය විදිහට ගායනා ස්වරූපයෙන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තිබෙනවා. ඒවට කියනවා ගෙය්‍ය කියලා. වෙය්‍යාකරණ කියලා කියන්නේ දවස බුදුහාමුදුරුවෝ ගාවට ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි අනිත්‍ය කියන්නේ මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියලා. වෙය්‍යාකරණ කියන්නේ විස්තර වශයෙන් දේශනා කරන ධර්මය. ව්‍යාකරණ කියන්නේ විස්තර වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා. ගිරිමානන්ද සූත්‍රය, ධම්මචක්කපවත්තන සූත්‍රය වෙය්‍යාකරණ. ගාථා කියලා කියන්නේ ධම්මපදේ. ගාථා. උදාන කියලා කියන්නේ සමහර තැන්වල බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ අරහත්වය ගැන, අවබෝධය ගැන කල්පනා කරනකොට හිතේ සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ සතුට ප්‍රකාශ කරනවා. ඒකට කියනවා උදාන කියලා. දැන් අපේ ජීවිතේ සතුටක් එන්නේ නේ. සල්ලි ටිකක් හම්බුනාම ළමයි හොඳට ඉගෙන ගත්තාම විවිධාකාරයෙන් අපේ ජීවිතේ අපි සතුටු වෙනවා. එතකොට අපි විවිධ දේවල් කියනවා. ඒ වගේම තමයි අරහත්ත්වයට පත්වෙච්ච මේ උත්තමයන් වහන්සේලා උන්වහන්සේගේ අරහත් සුවය, නිර්වාණ සුවය විඳිනකොට සිතේ උපදින ඒ සැපය, නෙක්ඛම්ම සැපය නිසා විවිධාකාරයේ
උදාන ප්‍රකාශ සඳහන් කරලා තිබෙනවා. කුද්දක නිකායේ තිබෙනවා මේවා. මේවට කියන උදාන කියලා. ඒවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එක කොටසක්. අනිත් එක තමයි ඉති උත්තක. ඉති උත්තක කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මොනවා හරි දෙයක් අහගෙන ඒක පස්සේ තව කෙනෙකුට කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා. උත්තං ඒතම් භගවතා කියලා සූත්‍රවල තිබෙන්නේ. කුද්දක නිකායේ තිබෙන එහෙම සූත්‍ර 116ක්. අටුවාවේ සඳහන් වෙනවා කුජුත්තරාට බුදුහාමුදුරේ දේශනා කරන්නට යෙදුණු ධර්මය පසු කාලීනව මේ රැජින ගිහිල්ලා තමන්ගේ සේවකයන්ට දේශනා කළා. මම බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය ඇහුවා. මෙන්න මේක තමයි මම ඇහුවේ කියලා. එතකොට ඒ කොටස් වලට කියනවා ඉති උත්තක කියලා. තව විදිහකට තේරෙන්න කියනවා නම් ඔබ කාගෙන් හරි බණක් ඇහුවට පස්සේ ඒ බණ මතක තියාගෙන ගිහිල්ලා තව කෙනෙකුට කියනවා. අන්න අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා. අන්න එහෙම අහගෙන ගිහිල්ලා කියන එකට කියනවා ඉති උත්තක කියලා. එහෙම සූත්‍ර 116ක් තිබෙනවා. ජාතක කියලා කියන බුදුහාමුදුරන්ගේ අතීත ජීවිත ගැන කරපු විස්තර. අබ්බූත ධම්ම කියන්නේ බුදු කෙනෙකුට ආශ්චර්ය අద్භූත කාරණා තිබෙනවා. සාමාන්‍ය මිනිස්සුෙකුට විශේෂ වෙන්නේ නැති. ඒ වගේ දේශනාවලට කියනවා අබ්බූත ධම්ම කියලා. ආශ්චර්ය අద్භූත ධම්ම සූත්‍රය වගේ. වේදල්ල කියලා කියන්නේ බුදුහාමුදුරෝයි භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් ගිහි උපාසක උපාසිකාවන් අතර සිද්ධ කරන ප්‍රශ්න උත්තර වැඩසටහන් ධර්ම සාකච්ඡාවලට ඒවට කියනවා වේදල්ල කියලා. ওই තමයි බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය කොටස් 9කට බෙදෙනවා. ඒ දේශනා කරලා තිබෙන ආකාර අනුව සුත්ත ගෙය්‍ය වෙය්‍ය ආකරණ ආදී වශයෙන්. ඒවා තමයි ඔබ විවිධාකාරයෙන් කාලෙන් කාලෙට අහලා ඉගෙන ගන්න. බුදුහාමුදුරු දේශනා කරනවා සෝ තාය ධම්ම පරියත්තිය දිවසං අතිනාමේති රිංචති පටිසල්ලානං. යම් කිසි කෙනෙක් ওই ධර්මයේ ඉගෙන ගන්නවා මුළු දවසේම. හැබැයි එයාට මගහැරෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි එයා කායික මානසික විවේකයෙන් ඉන්නේ නැහැ. අජ්ජත්තං චේතෝ සමතං. ආධ්‍යාත්මික චිත්ත ඒකාග්‍රතාවයේ යෙදෙන්නේ නැහැ. අයං උච්චති භික්ඛවේ භික්ඛු පරියත්ත බහුලෝ නෝ ධම්ම විහාරේ. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කෙනෙක් මේ ධර්මය ඉගෙන ගන්නවා. හැබැයි එයා දෙකක් කරන්නේ. එකක් තමයි එයා විවේකයෙන් ඉන්නේ නැහැ. පටිසල්ලාන කියලා කියන්නේ විවේකය. කාය විවේකයේ චිත්ත විවේකය. ඒ වගේම එයා චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරෝ ඒ කෙනා හඳුන්වනවා එයා පරියත්ත බහුලයි. එයා හොඳට ඉගෙන ගන්නවා ධර්මය. එතකොට එයා ධම්ම විහාරී නෙමෙයි. එයා ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක්. හේතුව ඒ කෙනාට ಗುಣධර්ම දෙකක් නැහැ. එකක් තමයි කායික සහ මානසික විවේකය මගහැරලා තිබෙනවා. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්නේ නැහැ. දෙවෙනි කෙනා බුදුහාමුදුරෝ දේශනා කරන අර විදිහටම ඉගෙනගත්තු ධර්මය අර නවාංග ශාස්ත්‍ර ශාසනය විත්තාරේන පරේසන්දම් දේසේති සොත්ථාය ධම්ම සංඤත්ත්‍යා දිවසං අතිනාමේති රිංචති පටිසල්ලානං නානු යුංජති අජ්ජත්තං චේතෝ සමතං. මෙයා මොකද කරන්නේ? අර ඉගෙනගත්තු ධර්මය විත්තාරේන පරේසන් දේසේති. අනිත් අයට කියනවා විස්තර වශයෙන්. සමහර අය ඉන්නවා හොඳට ධර්මයේ ඉගෙනගෙන එයා දක්ෂයි දේශනා කරන්න. එයාගේ දේශනා විලාසය ආකර්ශනීයයි. විස්තර වශයෙන් සරල විදිහට තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්න පුළුවන්. හැබැයි කියන කෙනා ධම්ම විහාරේ නෙමෙයි. එයාට බුදුහාමුදුරෝ දේශනා කළා සංඤත්ති බහුලෝ කියලා. සංඤත්ති කියන වචනේ තේරුම තමයි තව කෙනෙකුට දෙයක් අඟවන්න පුළුවන් හොඳට. එයාට හැකියාව තිබෙනවා. විස්තර වශයෙන් දෙයක් කෙනෙකුට කියන්න පුළුවන් පිරිසකට. ඒතර ඒ කෙනාට කියනවා සංඤත්ති බහුලෝ. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා එයා හොඳ ධර්ම කතිකයෙක් කියලා. හැබැයි එයා ධර්මයට අනුකූලව ජීවත් වෙනවා කියන්නේ වෙන දෙයක්. හේතුව එයා කාරණා දෙකක් පුරුදු කරන්නේ නැහැ. මොකද්ද? එයා කායික සහ මානසික විවේකයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයේ පුරුදු කරන්නේ නැහැ. ඒතර ඔබට මේ සූත්‍රය කතා කරගෙන යද්දි මොකද්ද තේරෙන්නේ? බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මේ ධර්මය හොඳට ඉගෙන ගත්තා.
ධර්මයේ දක්ෂ විදිහට චතුර විදිහට කියන්න පුළුවන් වුණත් එයා තාමත් සුදුසුකම් සම්පූර්ණ කරලා නැහැ ධර්මයට අනුකූලව ජීවත් වීමට. ඇයි? එයා දක්ෂ නැහැ කායික සහ මානසික විවේකයෙන් ජීවත් වෙන්න. චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න. නේද? ඒ දෙක බුදුහාමුදුරුවෝ නැවත නැවත ඉස්මතු කරනවා. ඒකෙන් අදහස් කරන්නේ ධර්මයට අනුකූලව කෙනෙකුට යම් ජීවත් වෙන්න ඕනි නම් මේ කාරණා දෙක අත්‍යවශ්‍යයි. මේක හරි අමාරුයි. ධර්මය ඉගෙන ගන්න පුළුවන්. අපි විෂයක් ඉගෙන ගන්න විදිහට මේ ධර්මය ඉගෙන ගන්න පුළුවන්. ඒක කුසලයක්. ඒක පිනක්. හැබැයි ධර්මයට අනුව ජීවත් වෙන්න නම් එයා චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න. චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ තමන්ගේ මනස කුසල අරමුණක් තුල තියාගෙන ඉඳීමට අපිට තියෙන කුසලතාවය. ඒක හරි අඩුයි පින්නතුනි. අපිට බණ අහන්න පුළුවන්, පිරිත් කියන්න පුළුවන් නේද? පූජාවලට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම පිනක්. බුදුහාමුදුරුවෝ අනුමත කරපු දේවල්. හැබැයි සියලු දේවල් වලට වඩා බුදුහාමුදුරුවෝ දේශනා කළා ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනි නම්, ධර්මයේ ආරක්ෂාව ලබන්න ඕනි නම් චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න ඕනේ. අපිට අඩු වෙලාම තිබෙන්නේ ඒක නේද? ඔබ භාවනා කරද්දී ඔබට තේරෙන්නේ නැති ඔබේ මනස ඔබට අවනත නැහැ. හිතට නොයෙකුත් දේවල් එනවා. මේ සිත විනාඩි කිහිපයක් එක තැනක තියාගෙන ඉන්න කියන හරි අමාරුයි. ඒක එන්න පිරිනවා. ඒ පිරිහීමේ ප්‍රතිඵලයක් විදිහට අපේ මනසට දුක, කනගාටුව, පීඩාව, අධික කෝපය, ආසාව, පසුතැවීම මේ සියලු දේවල් මනසට ගලාගෙන එනවා. දවසින් දවස එක වැඩි වෙනවා. හැබැයි අපි බණ අහන ප්‍රමාණය වැඩි, පන්සල් යන ප්‍රමාණය වැඩි, පිරිත් කියන කාලය වැඩි, දන් දෙන ප්‍රමාණය වැඩි. හැබැයි අනිත් පැත්තෙන් අපිට දුක කියන දේත් බහුල වෙනවා. ඒතර අපි කල්පනා කරනවා අපි මෙච්චර ධර්මයේ පුරුදු කළත්, අපි මෙච්චර දන් දුන්නත් ඇයි අපිටම මේක වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ දන් දුන්න පළියට දුක නැති වෙනවා කියලා. උන්වහන්සේකට අපවුන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කළා දන් දුන්නට පස්සේ ආයුෂයේ වර්ණයේ සැපේ බලය කියන ආනිසංස ලැබෙන ඒක නිසා දන් දෙන්න. මරුණට පස්සේ ගිහලා සුගතියේ උපදිනවා. ඒ නිසා ඔබ දානය කියන දේ පුරුදු කරන්න ඕන. හැබැයි ඔබට ඇති වෙන දුක කාලෙන් කාලට ඔබේ ජීවිතේ සිද්ධ වෙන අනපේක්ෂිත කඩාවැටීම් වලට දානය කියන දේ ලොකු සම්බන්ධයක් නැහැ. ඒකට විසඳුමක් විදිහට තමයි දේශනා කළේ චිත්ත ඒකාග්‍රතාවය. ඒක ඔබ සතු දෙයක්. ඔබේ මනස ඔබට අයිති දෙයක්. ඔබේ සිතවිලි ඔබට අයිති දෙයක්. ඒතර ඔබ දක්ෂ වෙන්න ඕනි මේ ජීවිතයේ තිබෙන දුක ගැන කල්පනා කරන්න ඕන. කල්පනා කරලා ඉවර වෙලා දුකට විසඳුමක් විදිහට Tamanට මිනිස්සෙක් විදිහට ලැබිලා තිබෙන අකුසලතාවයක්. ඒ තමයි චිත්ත ඒකාග්‍රතාවය. අපි සෑම කෙනෙකුටම හැකියාවක් තිබෙනවා පින්නතුනේ එක අරමුණක් එක දිගට කල්පනා කරන්න. ඒක මිනිස්සුන්ට ලැබිලා තියෙන විශේෂ කුසලතාවයක්. අපි ඒ දේ භාවිතා කරන්නේ නැහැ. ඒක තිරසන් සත්තුන්ට නැහැ. ඒ සතා කොච්චර හොඳ වුණත් ඒ සතාට හැකියාවක් නැහැ එක දෙයක් එක දිගට කල්පනා කරන්න. හැබැයි මිනිස්සු විදිහට අපිට පුළුවන් එක අරමුණක් එක්ක හොඳ එක්ක නරක එක දිගට කල්පනා කරන්න. අවාසනාවකට අපි සංසාරයේ කල්පනා කරලා තිබෙන කාමය ගැන, ද්වේෂය ගැන, මෝහය ගැන. ඒ නිසා අපේ මනස ඒවට එක දිගට කල්පනා කරන්න පුළුවන්. ළමයි ගැන එක දිගට හිතන්න පුළුවන් නේ. තමන් හම්බ කරපු ධනය ගැන එක දිගට තමන්ට කල්පනා කරන්න පුළුවන්. අනාගතේ කොහොමද අපි ඒක ඉන්වෙස්ට් කරන්නේ? මොන වගේද අපි දේ කොහොමද කියලා ප්ලෑන් කරන්න පුළුවන්. එළි වෙනක අපිට ඒක කල්පනා කරන්න පුළුවන්. ඒක මනසේ තිබෙන කුසලතාවය. හැබැයි කුසලතාවය අපි පාවිච්චි කරන්නේ අකුසලයේ උදෙසා. බුදුහාමුදුරේ දේශනා කළා මිනිස්සු කැමති නම් ඒ මානසික කුසලතාවය ඒ කෙනාට භාවිතා කරන්න පුළුවන් කුසල අරමුණක් උදෙසා. බුද්ධානුස්සතිය ගැන කල්පනා කරන්න පුළුවන්. මෛත්‍රිය ගැන කල්පනා කරන්න පුළුවන්. තමන්ගේ කයේ තිබෙන අනිත්‍ය ගැන කල්පනා කරන්න පුළුවන්. හැබැයි ඒක අමාරුයි. ඒ අමාරුවට හේතුව අපේ මනස කාලයක් අපි පුරුදු කරලා තිබෙන්නේ මේ ඇහෙන දකින භෞතික දේවල් ගැන නැවත නැවත කල්පනා කරන්න. ඒතර මනස ඒකට ඇබ්බැහි වෙලා තිබෙනවා.
එතකොට මේ ඇබ්බැහි වෙච්ච දේ අනිත් පැත්තට පුරුදු කරනවා කියන දේ අමාරු දෙයක්. හැබැයි අමාරුවෙන් හරි කරොත් ප්‍රතිඵලය අනන්තයි අප්‍රමාණයි. ඒක ඔබ කල්පනා කරලා පුරුදු කරන්න ඕනි දෙයක්. ඒකට කියනවා චිත්ත ඒකාග්‍රතාවය කියලා. එතකොට චිත්ත ඒකාග්‍රතාවය අත්‍යවශ්‍යයි ධර්මයට අනුකූලව කෙනෙක් ජීවත් වෙන්න නම්. චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්න අවශ්‍ය කරන කාරණා දෙකක් තියෙනවා පිළිතුරු. එකක් තමයි කාය පටිසල්ලාන. කායික විවේකය. ඔබ මේ පන්සලට ආවට පස්සේ ඔබට ගිහි ජීවිතේ එදිනෙදා කටයුතු වලින් නිදහස් වෙන්න පුළුවන් නේ. ඒ කාය විවේකය. හැබැයි චිත්ත විවේකය නැහැ. ඔබ විවේක වෙලාවට ඔබේ ඩිවයිස් එකක් හරි ෆෝන් එකක් හරි අරගෙන ඔන් කළාට පස්සේ ඔබට ඒක උඩට පහළට යවන්න පුළුවන් නේ. 12 ඉඳලා 1 වෙනකන් ඒක කරන්න පුළුවන්. එතකොට චිත්ත විවේකයෙන් විනාශ වෙලා යනවා. ඒ තමයි අපේ මනසේ තිබෙන ඇබ්බැහි වීම. ඔබ ඒක තේරුම් ගත්තේ නැත්නම් ජීවිතේ ගෙවිලා යනකොට මේ කුසලතාවයෙන් නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගියාට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ළඟා කරගන්න පුළුවන් හොඳම දේ මිනිස්සයා ළඟා කරගත්තේ නැහැ. ඒ තමයි මානසික දියුණුව. ළඟා කරගත්තේ නැති වුණාට පස්සේ ඔබ දැකලා තියෙනවද වයසට ගිහිල්ලා ඇවිදින්නත් බෑ. ඇඳේ ඉන්නේ. ඒ ඉන්න මිනිස්සයා ඔය කල්පනා කරනවා. ඒ කල්පනා කරන මේ මිනිස්සයාට හිතන්න දෙයක් නැහැ. එකේ මිනිස්සයා තරුණ කාලේ හම්බ කරගත්තු ධනෙ ගිය ගමන් විනා. එහෙම නැත්තම් දූ දරුවෝ ගැන තමයි කල්පනා කර කර ජීවිත කාලය ගත කරන්නේ. ඒ සෑම මිනිස්සෙක්ම වයසට ගිය අයගෙන් බහුතරයක් මානසික දුක, තනිකම, බය මේ දේවල් භුක්ති විඳිනවා. ඒක නා කොච්චර හොඳට ඉගෙන ගත්තා මොන රටේ ජීවත් වුණා කවුරු වුණත් වයසට ගියාට පස්සේ කෙනා අසරණයි. ඒ කියන්නේ දවසක් රට්ටපාල කියන තරුණ භික්ෂුවගෙන් මහාන වෙලා අරහත්ත්වයට පස්සෙලා ගමට ගියාට පස්සේ රජතුමා අහනවානේ මේ සාමාන්‍යයෙන් මහාන වෙන්නේ එක්ක ලෙඩක් වුණාට පස්සේ එක්ක පවුලේ ප්‍රශ්නයක් වුණාට පස්සේ එක්ක කන්න නැති වුණාට පස්සේ හැබැයි ඔබ වහන්සේට ඔක්කොම තියෙනවා. ඔබ වහන්සේ තරුණයි. ඔබ වහන්සේයි මහාන උනේ කියලා. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මේ ලෝකේ හරි අනාරක්ෂිතයි. මේ ලෝකේ හරි අනාරක්ෂිතයි. මේ ජීවිතේ හරි අනාරක්ෂිතයි. ඕනිම වෙලාවක මේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්. හම්බ කරගත්තු ධනෙ විනාශ වෙන්න පුළුවන්. ඕනි දෙයක් කඩා වැටෙන්න පුළුවන්. ඒ සියල්ලටම අභිවා සෞඛ්‍ය කියන දේ දිනෙන් දින පිරිහෙනවා. මේ පිරිහෙනකොට අපේ හම්බ කරගත්තු ධනෙ ඥාති කිසි කෙනෙකුට මේක නවත්තන්න බෑ. මෙන්න මේ නිසා තමයි මම මහාන වුනේ. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕනි මේ ජීවිතේ තිබෙන මේ පැත්ත හිතන්න. හිතලා මහාන වෙන්න නෙමෙයි මම කියන්නේ. හිතලා ඉවර වෙලා ඔබේ මනසේ තිබෙන චිත්ත ඒකාග්‍රතාවය කියලා කුසලතාවය. ඒක භාවිතා කරනවද නැද්ද? ඒක දියුණු කරනවද පිරිහෙනවද කියන එක ඔබ සතු දෙයක්. හැබැයි ඔබ දියුණු කරොත් එහෙම ඔබට ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්. එතකොට එහෙම ජීවත් වෙන්නේ මොකක් නිසාද? පින්නතුනි කෙනෙක් චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරගත්තොත්, කායික මානසික සුවය ඇති කරගත්තොත්, පටිසල්ලානේ යෙදුනොත්, ඒ කෙනාට මේ ජීවිතේ වටිනාකමක් තිබෙනවා අනිත් මිනිස්සුන්ට නැති. ඒ වටිනාකම චිත්ත අභ්‍යන්තරෙන් ඇති වෙච්ච දෙයක්. ඔබ S2 පියාගෙන විනාඩියක් කල්පනා කරොත් එහෙම මම ඇහුවොත් ඔබෙන් ඔබේ ජීවිතයේ තිබෙන වටිනාම දේ මොනවාද කියලා ඔබ මට කියයි විවිධ උත්තර. හැබැයි ඔබ ඔබෙන්ම ඇහුවොත් එහෙම ඔබේ මනස එකපාර මේකට පණිවිඩයක් ප්‍රතිචාරයක් තියෙන මට ජීවිතේ වටිනාම දේ එක්ක මගේ ධනය, එක්ක මගේ පවුල, එහෙම නැත්නම් මගේ සෞඛ්‍ය, මොකක් හරි බාහිර දෙයක් තමයි මනස ඒකට දක්වන ප්‍රතිචාරය. ඒ උත්තරේ අපිට බලෙන් දෙන්න බෑ. අපි වැඩිපුරම ජීවිතේ කල්පනා කරපු දේ, කාලය කැප කරපු දේ තමයි මනස ඉස්සර වෙලාම අල්ලගන්න. ඒක මානසික ස්වභාවය. මේ ජීවිතේ වැඩිපුරම වටින්නේ මොනවාද කියලා. එතකොට ඒ වටින දේ ඔබ කල්පනා කරලා බැලුවොත් එහෙම බාහිර දෙයක්.
එක්ක දූ දරුවෝ. ඒගොල්ලෝ පටස් ගාලා වෙනස් වෙන්න පුළුවන් ළමයි කියන જાති නේ. එක්ක හම්බ කරගත්තු ධනය, එක්ක ඔබේ සෞඛ්‍යය. ඒක ඕනිම වෙලාවක නැති වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික දියුණුව ඇති කරගත්තොත්, ඒකට වැඩි කාලයක් කැප කරලා තිබ්බොත්, එයාට එකපාරම එයාගේ මනස දක්වන ප්‍රතිචාරය මට මේ ජීවිතේ වටිනම දේ මම දියුණු කරගත්තු චිත්ත ඒකාග්‍රතාවය, මානසික සහනය. ඒ වගේ මට මේ ජීවිතේ තෘප්තිමත් බවක් ඇති වෙලා තිබෙනවා. සන්තුෂ්ඨතාවය. ඔන්න ඔයගේ උත්තර ඔබේ මනස දෙනවනම් ඔබ අහන ප්‍රශ්නෙට ඔබ හරි මාර්ගයේ ඉන්නේ. ඔබ ධර්මයට අනුව ජීවත් වෙනවා. හැබැයි ඔබේ මනස නිරන්තරයෙන් ප්‍රතිචාර දක්වන්නේ භෞතික දේවල් වලට නම් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. අනිත් පැත්තෙන් ඔබ බලාපොරොත්තු වෙන්න ඕන දුක, කඩා වැටීම, ඒ වගේම හිතේ විසිරීම, කාන්සිය, බය, තැතිකැනීම කියන දේවල් මේවට සාපේක්ෂව ලැබෙනවා. ඒ නිසා ධර්මයට අනුව ජීවත් වෙන්න නම් මේ කාරණා දෙක වැදගත්. දෙවෙනි කෙනා තමයි ධර්මයේ කියනවා අර දෙක කරන්නේ නැහැ. මොනවාද දෙක? කායික සහ මානසික පටිසල්ලානේ, විවේකයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්නේ නැහැ. තුන්වෙනි කෙනා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුනච්ච පරං භික්කවේ යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජහායන් කරෝති. සෝතේන සජ්ජහායේන දිවසං අතිනාමේති රිංචති පටිසල්ලාන නානුයුංජති අජ්ජත්තං චේතෝ සමතං අයං උච්චති භික්කවේ සජ්ජහාය බෞලෝ නෝ ධම්ම විහාරේ. තව කෙනෙක් ඉන්නවා, එයා දක්ෂයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු ධර්මයේ සජ්ජහායනා කරා. දැන් අපි පිරිත් කියනවා නේද? වන්දනා කරනවා. අපි විවිධාකාරයෙන් මේ උන්වහන්සේ දේශනා කරපු ධර්මය සජ්ජහායනා කරනවා. බුදුහාමුදුරුවෝ ඒ කෙනාට දේශනා කරනවා සජ්ජහාය බෞලෝ. ඇයි? එයා කාරණා දෙකක් ඊට සමගාමීව කරන්නේ නැහැ. ඒ තමයි කායික සහ මානසික විවේකේ පුරුදු කරන්නේ නැහැ. ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකේනා සජ්ජහාය බෞලෝ කියලා. මේකෙදි බුදුහාමුදුරුවෝ මේ කෙනාට ගරහන්නේ නැහැ. මේක වැරදිට තේරුම් ගන්න එපා. බුදුහාමුදුරුවෝ ගරහන්නේ නැහැ සජ්ජායනා කරන එක වැරදි කියලා. උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්නේ. ඇව්වේ ධර්මයට අනුව කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මය ඉගෙන ගන්න එක, ධර්මය අනිත් අයට කියන එක, ධර්මය සජ්ජහායනා කරන එක වෙන දෙයක්. හේතුන් කාරණා දෙකක් ඊට සමගාමීව සිද්ධ කරන්නේ නැති එක. චිත්ත ඒකාග්‍රතාවය සහ පටිසල්ලානේ යෙදෙන්නේ නැහැ. හතරවෙනි කෙනා මේක හරි වැදගත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙයා අහලා මතක තියාගෙන ඉන්න විදිහට ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. එයා ධර්මේ කල්පනා කරනවා. අනුවිතක්කේති කියන්නේ විතර්ක කරනවා. විචාරේති කියන්නේ ඒක නැවත නැවත හිතනවා. මනසානුපෙක්ඛති කියන්නේ මනසින් මෙනෙහි කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සෝ තේහි ධම්මෙහි විතක්කේති දිවසං අතිනාමේති හිංචති පටිසල්ලානං නානුයුංජති අජ්ජත්තං චේතෝ සමතං. ඒ කෙනා ධර්මයේ තනු ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඇයි? එයා ධර්මයේ කල්පනා කරනවා. මේක වැරදි නෑ. ධර්මයේ කල්පනා කරනවා කියන්නේ ඔබ අහලා ඉගෙනගත්තු ධර්මයේ කල්පනා කරනවා. සියලු දේවල් අනිත්‍යයි, ඉපදීම කියන්නේ දුකක්, ජරාව කියන්නේ දුකක් කියලා හිතනවා. ඒ හිතන එක හොඳයි. හැබැයි ඒක කල්පනා කර කරම ජීවත් වුණොත් ඒක නා ධර්ම විතර්කයෙන්ම දවස ගෙවෙනවා. එතකොට එයාට එක කාරණාවක් මග ඇරෙනවා. මොකද්ද? චේතෝ සමතේ, චිත්ත ඒකාග්‍රතාවය. එතකොට ඒ කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විතක්ක බහුලෝ. විතර්ක බහුලයි. හැබැයි ඒ කෙනා සාමාන්‍ය මිනිස්සයාට වඩා හොඳයි. දැන් අපේ මනසේ තිබෙන්නේ මොනවාද විතර්ක? අපේ මනසේ තියෙන බොහොම විතර්ක කීපයයි නේ. එකක් කාම විතර්ක. අනිත් එකක් ව්‍යාපාද විතර්ක. ඉතින් ඕකේ අපි විවිධාකාරයෙන් බෙදිලා අපිට කැමති දේවල් ගැන අපි කල්පනා කර කර මනස අපි ජීවත් වෙනවා. ඒ වෙනුවට ධර්මයේ කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්.
එතකොට ඒක නා විතක්ක බහුලව වෙනවා. හැබැයි ඊටත් උඩින් බුදුහාමුදුරු දේශනා කරනවා චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න පුළුවන් නම් ආන්න ඒකේනා ධම්ම විහාරී වෙනවා කියලා. මේ තමයි හතරවෙනි කෙනා. එයා අහලා ඉගෙනගත්තු විදිහට ධර්මයේ කල්පනා කරන. සමහරව හිතනවා ධර්මයේ කල්පනා කිරීම තුලින්ම ධර්මය අවබෝධ වෙනවා කියලා. ඒක මාර්ගයක්. හැබැයි ධර්මයේ විතරක් කල්පනා කර කර ඉන්න ගියොත් එහෙම එයාගේ මනස විතර්ක වැඩි වෙනවා. එතකොට මානසික විවේකය නැහැ. ඒක නා විතර්ක බහුල කෙනෙක්. ඒ තමයි හතරවෙනි කෙනා. බුදුහාමුදුරු අවසාන කෙනා දේශනා කරනවා ඉද බික්කවේ බික්කු ධම්මං පරියාපුනාති සුත්තං ගියම් වෙය්‍යාකරණං ගාතං උදාහනං ඉතිවුත්තකං ජාතකං අබ්බුහුත ධම්මං වේදල්ලා. එයා බණ ඉගෙන ගන්නවා. අහලා කියවලා ඉගෙන ගන්නවා. හැබැයි සෝතාය ධම්මං පරියත්තියන්නද දිවසං අතිනාමේති. මුළු ජීවිත කාලෙම දවසම ධර්මයේ ඉගෙන ගන්න ගත කරන්නේ නැහැ. ඒකේනා මොකද කරන්නේ? ඒකේනා කායික සහ මානසික විවේකයේ යෙදෙනවා. ආධ්‍යාත්මික අනුයුංජති අජත්තං චේතෝ සමත. ධර්මයක් ඉගෙන ගන්නවා මේ දෙකත් කරනවා. ඒවන් කෝ බික්කවේ බික්කු ධම්ම විහාරීති උච්චති. ආන්න ඒකේනාට බුදුහාමුදුරු දේශනා කළා ධම්ම විහාරී කියලා. ඒතර බුදුහාමුදුරු පුද්ගලය 5 දෙනෙක් ගැන කිව්වනේ. පළවෙනි කෙනා තමයි කවුද? ධර්මයේ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම විතරක්ම සිද්ධ කරනවා. ඒතකොට ඒ කෙනාට කියනවා පරියත්ති බහුලයි කියලා. එයාට හොඳ මතකයක් තියෙනවා. මොකද එයා ඉගෙනගෙන තියෙනවා. එතකොට ඒ කෙනා පරියත්ත බහුල කෙනෙක්. අනිත් කෙනා තමයි ඉගෙනගත්තු දේ තව කෙනෙකුට කියනවා. එතකොට ඒ කෙනාට දේශනා කරනවා සංඤත්ති බහුලෝ හෝති. ඒ කියන්නේ සිංහලෙන් කියනවනේ එයා ධර්ම කතික භික්ෂුව. හැබැයි එයා ධර්මයට අනුව ජීවත් වෙනවද නැද්ද කියන එක තව කතාවක්. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළේ පුද්ගලය සරණ යන්න එපා කියලා. පුද්ගලයේ සරණ ගියොත් එහෙම අපේ සරණ යාම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ කුදෙක් පැවැත්ම මතනේ. ඒ පුද්ගලයා හොඳ පැවැත්මකින් යුක්ත නම් සමාජයේ ගෞරව සත්කාර සම්මාන ලැබෙනවා නම් අපි එක්කෙනා කියන දේ පුරුදු කරනවා. එතකොට මේ පුද්ගලයාගේ පැවැත්ම හොඳ නැත්තම් සමාජයෙන් නිന്ദා ප්‍රශංසා ලැබුණොත් එහෙම අපි අර පුරුදු කරපු දේ ඔක්කොම පැත්තකින් තියලා අපි ගරහනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා පුද්ගලය සරණ යන්න එපා. ඒ කියන දේ ධර්මයට අනුකූල නම් ගන්න, අනුකූල නැත්තම් බැහැර කරන්න කියලා. හේතුව ධර්මයේ කියු පමණින් එක්කෙනා ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැහැ. ධර්මයට අනුව ජීවත් වෙනන් ආධ්‍යාත්මික ඒකාග්‍රතාවය කියන දේ අත්‍යවශ්‍ය කාරණේ. ඒ තමයි දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා තමයි ධර්මයේ සජ්ජායනා කරනවා. එයා දක්ෂයි සජ්ජායනා කරන්න. එයාගේ හඬ හොඳයි. ආකර්ශනීයයි. හැබැයි චිත්ත ඒකාග්‍රතාවයේ යෙදෙන්නේ නැත්තම්, කායික මානසික විවේකයේ යෙදෙන්නේ නැත්තම් ඒ කෙනා සජ්ජාය බහුල ධර්මයට අනුකූලව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හතරවෙනි කෙනා තමයි ධර්මයේ කල්පනා කරන්නේ. දැන් ඔබට මේ සූත්‍රයේ ටිකක් හරි මතක නම් පස්සේ කල්පනා කරන්න පුළුවන්. හැබැයි කල්පනා කරපු පමණින් ධර්මයට අනුව ජීවත් වෙන්නේ නැහැ. ධර්මයට අනුව ජීවත් වෙන්න නම් අර කාරණා දෙක අත්‍යවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවය සහ කායික මානසික විවේකය. ඒතර අන්තිම කෙනා පස්වෙනි කෙනා බුදුහාමුදුරු දේශනා කළා එයා ධර්මය ඉගෙන ගන්නවා. නවාංග ශාස්ත්‍ර ශාසනය Tamanට පුළුවන් විදිහට ඉගෙන ගන්නවා. හැබැයි ඒක ඉගෙනගෙන දවස මේක ගත කරන්නේ නැහැ. වෙලාවක් ලැබුණොත් සුදුසු වෙලාවේදී කායික විවේකේ ළඟා කර ගන්නවා. වැඩ කටයුතු වලින් අයින් වෙලා ටිකක් පවුලෙන් ඈත් වෙලා කාලෙන් කාලෙට මේ කෙනා තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා ගත කරනවා. එහෙම තමයි බුද්ධිමත් මිනිස්සු සිද්ධ කරන්න ඕනේ. දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරු සමහර සූත්‍රවල දේශනා කරනවා අතීතයේ සමහර පඬිවරු ඉඳලා තියෙනවා, බුද්ධිමත් මිනිස්සු ඉඳලා තියෙනවා. තමන්ගේ හිසේ හෝ රැවුලේ කෙස් ගහක් පැවුනට පස්සේ ඒ කෙස් බාන කෙනාට කියනවා මට කියන්න ඒක කියලා. එතකොට මම තේරුම් ගන්නවා මගේ ජීවිතේ දැන් ආධ්‍යාත්මික දියුණුව උදෙසා මේ සුදුසු කාලය කියලා. ඒ කාලේ හිටපු බුද්ධිමත් මිනිස්සු. අපි එහෙම නැහැ නේ.
අපි එහෙම ආධ්‍යාත්මික දියුණුව උදෙසා සුදුසු කාලය කියලා දෙයක් අපි වෙන් කරගෙන නැහැ. අපේ සමාජයේ එහෙම දෙයක් ගැන කතා බහකුත් නැහැ. හැබැයි අපිට ලොකු කරදරයක් වුණාට පස්සේ අපි හොයාගෙන යනවා පන්සල, ආගම, විවිධ දේවල් හොයාගෙන යනවා. පසුපස්සේ යනවා. හැබැයි ඒ දේවල් වලින් ඒ වෙලාවට අපිට ලොකු දෙයක් සිද්ධ කරන්න බෑ. සුදුසු වෙලාව ආවට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒ කෙනා එයාගේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා කාලය සහ වීරිය යොදන්න ඕන. එහෙම වුණොත් තමයි එයාට මේ ජීවිතේ සතුට කියන දේ ලං වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ අන්තිම කෙනාට දේශනා කළේ ධර්මය ඉගෙනගෙන කාලෙන් කාලෙට චිත්ත ඒකාග්‍රතාවය යෙදෙන්න ඕන. ඊට පස්සේ අවසානයේ බුදුහාමුදුරුවෝ ලස්සන ගාථාවකින් මේ සූත්‍රය අවසන් කරනවා. වැකියකින් ඉතිකෝ භික්ඛවේ දේසිතෝ මයා පරියත්ත බහුලෝ දේසිතෝ සංඤත්ති බහුලෝ දේසිතෝ සජ්ජහාය බහුලෝ දේසිතෝ විතක්ක බහුලෝ දේසිතෝ ධම්ම විහාරී. භික්ෂුව මම ඔයාට දේශනා කළා, මම ඔබට දේශනා කළා පරියත්ත බහුල ඉගෙන ගන්න භික්ෂුව ගැන දේශනා කළා. ධර්මයේ දේශනා කරන භික්ෂුව ගැනත් දේශනා කළා. සජ්ජහායනා බහුල භික්ෂුව ගැනත් දේශනා කළා. ධර්මයේ විතර්ක කරන භික්ෂුව ගැන දේශනා කළා. ඒ වගේම ධර්මයට අනුව ජීවත් වෙන්නේ කොහොමද කියලා දේශනා කළා. ඊට පස්සේ උන්වහන්සේ අවසානයේ දේශනා කරනවා යන්කෝ භික්කවේ සත්තහරා කරණීයන් ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. යම් ශ්‍රාවකයන් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් යම් ගුරුවරයෙක් තමන්ගේ ශ්‍රාවකයන්ට අනුකම්පාව පිණිස හිතසුව පිණිස යම් කිසි දෙයක් දේශනා කරන්න ඕනි නම් ඒ ඔක්කොම මම ඔබට දේශනා කළා. කතං වෝතම්මය ඒ සියල්ලම මම ඔබට දේශනා කළා ඉවරයි. ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත බික්ඛු මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් අයං අම්මහකන් අනුශාසනයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් විදිහට ඔක්කොම දේශනා කළා. උන්වහන්සේ අවසානයේ කියනවා හිස් තැන් තියෙනවා, ශුඤ්ඤාගාර, රුක් මුල් තියෙනවා, පාළු තැන් තියෙනවා, ජහයත කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ යෙදෙන. සිත දිහුණු කරන්න. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනක් විදිහට. ජහයත. බික්කු මහා පමාදත්ත. පස්සට තියාගන්න එපා මේ වැඩේ. අපි ගොඩක් වැඩ පස්සට දානවා නේ. අද නෙමෙයි හෙට කරන්න, අද නෙමෙයි හෙට කරන්න කියලා. හැබැයි මේකදී ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා ජහයත මා පමාදත්ත. පස්සට මේ වැඩේ දාන්න එපා. දැම්මොත් මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්. පස්සට දැම්මොත් පස්සේ පසුතැවෙන්න පුළුවන්. පස්සේ පසුතැවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා වැඩේ පස්සට දාන්න එපා. අයන් අම්මහකන් අනුශාසනීති. මේක තමයි අපේ අනුශාසනාව ශාස්ත්‍රුන් වහන්සේ විදිහට. මොකක්ද අනුශාසනාව? එතන මේ සූත්‍රය සම්පූර්ණයෙන්ම අපි අංග සම්පූර්ණ විදිහට ගත්තොත් එහෙම බුදුහාමුදුරුවෝ මුලින් මේ පුද්ගලයා 5 දෙනෙක් ගැන දේශනා කරනවා. ප්‍රශ්නය තමයි ධර්මයට අනුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක් ගැන. ධර්මයේ දේශනා කරන කෙනෙක් ගැන නේද? ධර්මයේ සජ්ජහායනා කරන කෙනෙක් ගැන. ඒ වගේම ධර්මයේ මෙනෙහි කරන කෙනා ගැනත් දේශනා කළා. අන්තිමට දේශනා කළා ධම්ම විහාරී කියලා කියන්නේ කාය චිත්ත විවේකයේ යෙදෙන චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරනවා අර දේවල් කරනවත් සමගම. අවසානයේ උන්වහන්සේ මොකද්ද වැඩිපුරම ඉස්මතු කරලා දක්වන කාරණේ? එකක්වත් නරකයි කියන්නේ නැහැ නේ. බණ කියන එක නරකයි කියන්නේ නැහැ. ධර්මයේ ඉගෙන ගන්න එක මේක එපා කියන්නේ නැහැ. බණක් අහද්දි බණක් ඉගෙන ගද්දි ඒකේ කෑල්ලක් ගන්නෙ නැතුව බුද්ධිමත් මනසක් තියෙන්න ඕනේ. සම්පූර්ණ දේශනාව මනාකොට අධ්‍යයනය කරලා මේ දේශනාවේ තිබෙන මූලික හරය මොකක්ද? මේක වැදගත්ම කාරණේ මොකක්ද? මේකෙන් බුදුහාමුදුරුවෝ අවධාරණය කරන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඒකට දක්ෂ වෙන්න ඕනේ.
දැන් මේ සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ සජ්ජායනා කරන එක නරකයි කියලා. හැබැයි අවසාන මේ දෙයින් අවසානයේ උන්වහන්සේ දේශනා කරන දෙයින් පණිවිඩයක් දෙනවා. වඩාත්ම වැදගත් දේ තමයි හිත දියුණුව. චිත්ත ඒකාග්‍රතාවය පාළු තැනකට ගිහිල්ලා. Tamanට පාළු තැනක් නැත්තම් Tamanගේ කාමරයකට ගිහිල්ලා ජහයත සිත දියුණු කරන්න මහන්සි ගන්න හේතුව මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත. පස්සේ දවසක පසුතැවෙන්න වෙයි. මේක මේ හරි පරණ ඉගැන්වීමක් නේ. 2600කට වඩා අවුරුදු පරණ ඉගැන්වීමක්. ඒතර මේක අපි අවුරුදු 2600කින් පස්සේ ලෝකයේ දියුණුයි, තාක්ෂණයේ දියුණුයි, මිනිස්සු හිතන පතන විදිය වෙනස්, මිනිස්සුන්ගේ සමාජ රටාවන් වෙනස්, සංස්කෘතිය වෙනස්, බුද්ධ කාලයට වඩා සියලු දේවල් වෙනස්. යටත් පිරිසේ මිනිස්සු හිතන විදිය, ගත කරන ජීවිතය, ආහාර රටාවන් මේ සියලු දේවල් වෙනස්. ඒතර මේ සමාජයට මේ කියපු ඉගැන්වීම කොච්චර දුරට ගැලපෙනවද කියලා ඔබ කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරු දේශනා කළේ පස්සේ දවසක විසිරෙන්න එපා. පසුතැවෙන්න එපා. ඒතර අපිට මේ පසුතැවීම අද තියෙනවා. ඔව් අපි හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියේදී ඒ දේ ලැබෙන්න නියමිතයි. මේ මනුස්ස ජීවිතයේ එක අංගයක් විදිහට සෑම මනුස්සයෙකුටම මුලින් සඳහන් කළ ආකාරයට පසුතැවීම කියන දේ ලැබෙනවා. ඒකෙන් මග හරින්න ඒක හැංගෙන්න පුළුවන් කමක් නැහැ. දුප්පත් පොසත් ભેදයකින් තොරව ඒ පසුතැවීම ලැබෙන්නේ ජරාව කියන දේ ජීවිතයට ලං වෙනකොට. ඒ පසුතැවීම ලැබෙනවා. අපි කවුරු වුණා? අපි කොච්චර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා? කොච්චර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පුරුදු කළත් ලෙඩවීම කියන දේ සම්පූර්ණයෙන්ම මග හරින්න බෑ. වයසට යාම කියන දේ එසේමයි. මේ දේවල් ජීවිතයට වෙනකොට තමයි ඒකේ තිබෙන බරපතලකම තේරෙන්නේ. වයසට ගිය මිනිස්සෙක් දැක්කම ඒ මිනිස්සයා බලාගෙන මටත් වයසට යනවනේ කියලා කල්පනා කරන මිනිස්සු ඉන්නවා හරි විරලයි. එහෙම හිතන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒගොල්ලෝ හරියට මේ අජානීය අස්වැයෝ වගේ කියලා. අස්වැයෝ ඉන්නවනේ සමහර රටවල බුද්ධ කාලේ ඉන්දියාවේ හිටියා. සමහර මේ හොඳ අස්වැයෝ ඉන්නවා ඒගොල්ලෝ ගුටි කන්න බයයි. අර අස්වැයන්ට ගහන වේවැල අරගෙන එනකොට මේ අස්වැයා දන්නවා මට දැන් ගුටි කන්න වෙනවා කියලා අර තමන්ගේ ස්වාමියා කියන දේ ගුටි කන්න ඉස්සර වෙලා කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒගොල්ලෝ කොලටි හොඳ උසස් ගණේ අස්වැයෝ කියලා. ගුටි කන්න ඉස්සෙල්ලා අරක දකිද්දි අරයා කියන දේ කරනවා. අර හොඳ බල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ ස්වාමියාගේ අනට කීකරු නේද? ඒතර ඒ වගේම හොඳ නැති අපි කියනවා ඒගොල්ලන්ට බල්ලු කියලා. එහෙම જાතියකුත් ඉන්නවා. ඒගොල්ලෝ කියන දේක් අහන්නේ නැහැ. ඒතර දෙපාරක් තුන් පාරේ බල්ලට ගහන්න ඕනේ. ගැහුවම තමයි ඒ බල්ලා කියන දේ අහන්නේ. ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මිනිස්සුත් මේ වගේ කොටස් හතරකට බෙදන්න පුළුවන්. හොඳ උසස් ගණේ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මිනිස්සෙක් ලෙඩ වෙනවා දැක්කට පස්සේ, වයසට කෙනෙක් දැක්කට පස්සේ, මල ගෙදරකට ගියාට පස්සේ මේ මිනිස්සයා කල්පනා කරනවා මටත් මේ දේ වෙන්න පුළුවන්. අද එහෙම නැත්නම් හෙට. කාලය විතරයි අපි කවද්ද කොහොමද කියලා දන්නේ නැත්තේ. මේ දේවල් මටත් වෙන්න පුළුවන්. එහෙනම් ඇයි මම මේ භෞතික ලෝකයේම නිමක් නොවන සැපයක් හොයාගෙන යන්නේ? ආධ්‍යාත්මික දියුණුව උදෙසා මම කාලය ගත කරන්න ඕනි කියලා අර බාහිර ලෝකයේ සිද්ධ වෙන ප්‍රශ්නය දැකලා ඒ කෙනා සිත දියුණු කරනවා. හැබැයි එහෙම මිනිස්සු හරි අඩුයි. හොඳ බල්ලු ගණන්නේ. ඒ වගේ මිනිස්සු හරි අඩුයි. අද කාලේ නම් නෑම වගේ. අර ඊට වඩා ටිකක් අඩු කුලේ අශ්වය ඉන්නවා. මේ අශ්වයා වේවැල දැක්කට ස්වාමියා කියන දේ අහන්නේ. ඒකට එච්චර තේරුමක් නැහැ. හැබැයි මේ අශ්වයාගේ ඔයගොල්ලෝ දැකලා ඇතේ උඩ කොන්ද පිටිපස්සේ තියෙනවා ලෝම කොණ්ඩය ලස්සනට පීරලා. එතකොට මේ ස්වාමියා හැමට ගහන්න නැතුව අර කොණ්ඩෙට තට්ටුවක් දානවා. ඒ තට්ටුවක් දැම්මට පස්සේ මේ අශ්වයා තදින් ගුටි කන්න තියෙන බයකමට තමන්ගේ ස්වාමියා කියන දේ කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමහර මිනිස්සු ඉන්නවා මේ දන්නේ නැති කෙනෙක් මැරුණට එහෙම නැත්නම් දන්නේ නැති මිනිස්සුෙකුට ලොකු ලෙඩක් ඇදුනට පස්සේ මේ මිනිස්සු එච්චර ගණන් ගන්නෑ. අපි කියනවා කරුමේ තමයි. ඔය මිනිස්සයා ජීවත් වෙච්ච ආකාරය හොඳ නැහැ.
පව් කියලා අපි ඒක නිකන් ඉතර ගණන් ගන්නේ නැහැ. හැබැයි ඒ දේම තමන්ගේ අම්මට, තමන්ගේ තාත්තට, ළමයට වෙනකොට මෙයාට ලොකු දුකක්, කඩවැටීමක් එනවා. මම කවුරු වුණත්, මම කොච්චර ධනෙ තිබ්බත්, මම කොහේ හිටියත් මේ දුක කියන දේ ආවම මගේ ධනයට, මගේ අධ්‍යාපනයට මේ දුකට විසඳුමක් දෙන්න බෑ. එහෙනම් මම චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරන්න ඕනේ. ධර්මයේ පුරුදු කරන්න ඕනේ කියලා තමන්ගේ පවුල කෙනෙකුට ප්‍රශ්නයක් වුණාට පස්සේ මෙයා ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්නවා. අර දෙවෙනි අශ්වය වගේ. පළවෙනි කෙනා තරම් හොඳ නැහැ. හැබැයි දෙවෙනි කෙනා වගේ. බුදුහාමුදුරු දේශනා කළා ඉන්නවා මේ තුන්වෙනි අශ්වයෙක් ඉන්නවා. ඒ අශ්වයාට අර කොණ්ඩේට ගැහුවත් ඒකට එච්චර ගාණක් නැහැ. ඒකට තේරුමක් නැහැ. ඊට පස්සේ අර අශ්වාරෝහකයා මේක කියන දේ අහන්න නැති හින්දා අශ්වයාගේ හැමට ගහනවා. ඒ හැමට ගැහුවට පස්සේ ඒක තදට දැනෙනවා. වේදනාව. අන්න එතකොට අශ්වයා කියන දේ අහනවා. බුදුහාමුදුරු දේශනා කරන ඒ වගේ සමහර මිනිස්සු ඉන්නවා අනිත් මිනිස්සු ලෙඩ වුණාට වයසට ගියාට අකාලේ මැරුණට ඉතර ගාණක් නැහැ. අපිට ඒක දැනෙන්නේ නැහැ. තමන්ගේ කෙනෙකුට වුණත් දෙයක් කරදරයක් වුණාට පස්සේ සතියක් දෙකක් බණ අහනවා, පිරිත් කියනවා, භාවනා කරනවා. සතියෙන් මිනිස්සෙක්ගේ දුක නැති වෙලා යනවා. සති දෙකෙන් නැත්තටම නැති වෙලා යනවා. ඒ ගියාට පස්සේ අර මිනිස්සයා පරණ ජීවිතේ කාලා බීලා සතුටින් ජීවත් වෙනවා. ධර්මයේ පුරුදු කරන්නේ නැහැ. ආධ්‍යාත්මික දියුණුවක් හොයන්නේ නැහැ. හැබැයි අර අශ්වය වගේ ලෙඩක් දුකක් තමන්ට හැදෙනවා. තමන්ට ලෙඩක් හැදුනම ඒක ඔක්කොමට වඩා තේරෙනවා. වෙනදට වගේ ඇවිදින්න බෑ. වෙනදට වගේ ජීවිතේ සැප විඳින්න බෑ. ආන්න එතකොට අර මිනිස්සයා ධර්මයට ලන් වෙනවා. සමාධිය පුරුදු කරනවා. ප්‍රඥාව දියුණු කරනවා. ධර්මය අහනවා. හැබැයි ගුටියක් කාලා තියෙන වේදනාව වැඩි. අර පළවෙනි අශ්වයා ගුටිය කෑම නෑ. වේවැල දකිද්දි ධර්මයේ පුරුදු කළා, දුක අඩුයි. ගුටි කෑවේ නෑ. දෙවෙනි අශ්වයාගේ කොණ්ඩේට ගැහුවේ. එහෙනම් ලොකු දුකක් නෑ. තුන්වෙනි අශ්වයා හැමතෙම ගැහුවා. ඒතර දුකක් දරාගෙන තමයි ධර්මයේ පුරුදු කරන්න තිබෙන්නේ. ප්‍රශ්නයක් වුණාට පස්සේ ජරාව, මරණයට ලං වෙනකොට යා චිත්ත ඒකාග්‍රතාවය පුරුදු කරනවා. තව අශ්වයෙක් ඉන්නවා ඒක මෝඩයි. ඒකට කොච්චර ගැහුවත් ඒකට හයියෙන් ගහන 3-4 ගමනක් ඒ වේදනාව හැම පසාරු කරගෙන ඇට මිදුළු දක්වා යනවා. හැබැයි කොච්චර ගැහුවත් මේ අශ්වයාට තේරෙන්නේ නැහැ කියන දේ කරන්න. බල්ලු වෙන සමහරනේ. ඒකට කොච්චර කිව්වත් කොච්චර ගැහුවත් අනිත් දවසේ ඒකම කරනවා. ඒතර අපි කියනවා මේ බල්ලට මෝඩයා කියලා නේ. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. මොන දේ වුණත් ගාණක් නැහැ. ගාණ නැති වුණාට පස්සේ ඒකයි අශ්වය වගේ. එතන මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නය තමයි ලෙඩවීම, වයසට යාම, මරණය කියන අපි අකමැති. මේ සමාජයේ අකමැති. මේ සමාජය හංගන්න උත්සාහ කරන ප්‍රශ්න අපේ ජීවිතේ අපිට වෙනකොට හිතේ විසිරීම කියන දේ නැති කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ආන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට ඔබ කල්පනා කරන්න ඕනේ පින්නතුනේ ඔබේ ජීවිතය ගැන. ඔබේ ජීවිතය ගැන කල්පනා කරලා ඉවර වෙලා ඔබ තනියෙන් මේ ලෝකයට ඉපදුනේ. අපි දවසක මේ ලෝකේ අතහැරලා දාලා යන්නේ තනියෙන්. එතකොට මේකේ මේ ටයිම් ලයින් එක, මේ කාලය කිසි කෙනෙකුට ගැරන්ටි නැහැ. මේ දවස් ඉපදිච්ච නිසා මෙච්චර කාල ජීවත් වෙනවා කියලා කිසි කෙනෙකුට ගැරන්ටි එකක් දෙන්න බෑ. ඒක ඕනිම වෙලාවක අපේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එතකොට මේකෙන් කියන්නේ මේ මරණය ගැන කල්පනා කරලා ජීවිතේ සැප විඳින්න කියන එක නෙමෙයි. ජීවිතේ මේ සියලු දේවල් ගැන කලකිරෙන්න කියන එක නෙමෙයි. එතකොට මේ ජීවිතේ తాවකාලික න ะ. මේ ජීවිතේ ඕනිම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් නම් අපි ඇයි මේ ජීවිතේ තිබෙන වඩාත්ම සැප ලැබෙන දෙයට සුළු කාලයක් ගත කරන්නේ නැත්තේ? ඔබෙන් අහලා බලන්න. ඇයි මම මගේ ජීවිතේ වටිනා කාලය මේ මානසික දියුණුව, ආධ්‍යාත්මික දියුණුව ගැන මේ ලෝකේ යම්කිසි දර්ශනයක් තිබෙනවා නම් මේ අවුරුදු 2600 පුරාවට මේ ලෝකේ විවිධ ආගමීම්, විවිධ දර්ශන, විවිධ සොයා ගැනීම, විවිධ රිසර්ච් සිද්ධ කරලා තිබෙනවා මේ මානසික දියුණුව ගැන. ඒ සියලු දේවල් අභිබවා පැහැදිලිව මනාකොට දේශනා කරපු යම්කිසි දර්ශනයක් තිබෙනවා නම් මානසික දියුණුව, ආධ්‍යාත්මික දියුණුව ගැන බුදුහාමුදුරන්ගේ ධර්මය අපේ සංසාරයේ පිනකට අපිට උපතින්න
අපිට අම්මා තාත්තම බෞද්ධ වෙලා ඉපදුනා. ඒ ඉපදුනාට පස්සේ අපිට මේක හැමදාම ඇහෙනකොට අපි හිතනවා මේක එච්චර වටින දෙයක් නෙමෙයි කියලා. හැබැයි මේකේ වටිනාකම තේරෙන්නේ අපි මේ දේ පුරුදු කරන්න යනකොට. ඇයි අපි මේ දේ පාවිච්චි කරලා මේ දර්ශනය පාවිච්චි කරලා අපේ මනසේ තිබෙන චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්නේ නැත්තේ? ඔබ අහන්න ඕනේ ඔබෙන්ම ඇයි අපි මේ දේ දියුණු කරන්නේ? ඒ දේ දියුණු කරන්නේ පින්නතුනි මේ හිත ඔබ අහලා බලන්න, පරීක්ෂා කරලා බලන්න ඔබේ හිත හරි විපලසිරයි. එක අරමුණක තියාගෙන ඉන්න බෑ. ඔය හිත යනවා. ඒ තරම්ම හිත කාර්ය බහුලයි. ඒතර මේ කාර්ය බහුල මනසත් එක්කම මනසට ලොකු දුකක්, අවිවේකී බවක් ඇති වෙනවා. මිනිස්සුන්ට හරියට නිදා ගන්න බෑ. ඒ කියන්නේ අපේ මනස අනාරක්ෂිතයි වගේම හරි දුර්වලයි. බුදුහාමුදුරුවෝ අවධාරණයෙන් දේශනා කළා මේ සමාධිය කියන දේ පුරුදු කරන්න කියලා. ඔබට ප්‍රමාණවත් දැනුම තියෙනවා, ඔබ පොතින්ම බෞද්ධ නිසා ඉගෙනගෙන තිබෙනවා. ඔබ කරන්න ඕනි දවසට සුළු කාලයක් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඕනෑ තරම් භාවනා අරමුණු තිබෙනවා. ඔබ ඔබේ සීලය ගැන කල්පනා කරන්න. ඔබ දීපු දාණය ගැන නැවත නැවත මෙනෙහි කරන්න. ඡාගානුස්සතිය. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැන මෙනෙහි කරන්න. ඔබ කාලයක් මේ දේවල් සිද්ධ කරනකොට ඔබට ඔබේ මනසින්ම දැනෙනවා ආධ්‍යාත්මික සන්තුෂ්ඨභාවය. ජීවිතය ඇතුලේ ඔබට තියෙනවා යම්කිසි දෙයක්. ඒ තමයි චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය උපදවාගෙන තිබෙනවා බුද්ධානුස්සතිය තුලින්, ඡාගානුස්සතිය තුලින්, මෛත්‍රිය තුලින්. ඒ දේවල් තුලින් ඔබට ඕනිම වෙලාවක රැකවරණයක් ඇති වෙනවා. ඒතර එහෙම ගත කරන ජීවිතේ ඔබේ පවුල කෙනෙකුට ලෙඩක් හැදුනට පස්සේ, ඔබට ලොකු ලෙඩක් හැදුනට පස්සේ, අනපේක්ෂිත කරදරයක් වුණාට පස්සේ ඔබ දුක් වෙනවා. හැබැයි සාමාන්‍ය මිනිස්සු වගේ නෙමෙයි. ඒ කෙනාගේ මනස තේරෙනවා මේවස් ජීවිතේ සාමාන්‍ය දෙයක්. හැබැයි මගේ ජීවිතේ සමාධිය නැති වුණේ නැහැ. මගේ ජීවිතේ සීලය නැති වුණේ නැහැ. මගේ ජීවිතේ ප්‍රඥාව නැති වුණේ නැහැ. ඒක කොච්චර ලොකු දෙයක්ද කියලා ඔබට හදවතින්ම පණිවිඩයක් දෙනවා. ආන්නේ தත්ත්වයට ඔබ ඔබේ මනස දියුණු කරගන්න ඕනේ. ඒ දියුණු කරගත්තොත් එහෙම මුළු ලෝකෙම ඔබට බැන්නා. මුළු ලෝකෙම ඔබ පුරුදු කරන මාර්ගයට විරුද්ධ වුණත් ඔබට සතුට කියන දේ ජීවිතේ තිබෙනවා. සතුට කියන දේ නිර්වචනය එකිනෙකාට පරස්පරයි. එකිනෙකාට සමගාමීව අපි සතුට කියන දේ විවිධාකාරයෙන් නිර්වචනය කරනවා. හැබැයි මේ සතුට කියන දේ අපි නිර්වචනය කරද්දී අපේ සතුටට යොදාගත්තු මූලාශ්‍ර කොහෙන්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපේ සන්තුෂ්ඨ භාවයට සතුටට ලබාගත්තු මූලාශ්‍ර ගොඩක් දේවල් බාහිර දේවල්. අපි මේ සතුට සොයා ගන්න ඕනි අපේ චිත්ත අභ්‍යන්තරේ. ඒ අභ්‍යන්තරෙන් යොදා ගන්න ඕනි සතුට ඇති කරගන්න තියෙන මූලික දෙයක් තමයි පින්නතුනි චිත්ත ඒකාග්‍රතාවය. ඒවර මේ සූත්‍රය අපි මෙතනින් අවසන් කරනවා. මහත්මයා මේ පූජාව හරිද? පූජාව හරිද? හොඳයි, ඔබ අද මේ ධර්ම ශ්‍රවණය කරලා අපි අද ධර්මයේ කතා කළේ ධම්ම විහාරී සූත්‍රය. මේ සූත්‍රයේ කෙටියෙන් සඳහන් කරනවා නම් සංක්ෂිප්ත විදිහට බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් දේශනා කළා මේ මනුස්ස ජීවිතේ ධර්මයෙන් ආරක්ෂාව රැකවරණය ළඟා කරගන්න ඕනි නම් චිත්ත ඒකාග්‍රතාවය කියන දේ අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණයක්. ඔබ මේ විදිහට සීලය පුරුදු කළා, රැස් කරගත්තු සියලුම කුසල ධර්මයන්, ඒ වගේම අද දවසේ මේ තාක් සිද්ධ කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මයන් ඔබට මේ ජීවිතයේ චිත්ත ඒකාග්‍රතාවය දියුණු කර ගැනීම පිණිසත් උතුම් ධර්මය අවබෝධ කරගෙන ධර්මයෙන් ආරක්ෂාව රැකවරණය සලසා ගැනීම පිණිස ඒකාන්තයෙන්ම පාරමිතා ධර්මයක් වේවා.